හායි හැමෝටම නේචර් ෆස්ට් YouTube නාලිකාවට ඔයගොල්ලෝ ඔක්කොම පිළිගන්නවා. මම අද මේ පෙන්වන්නේ තාප්පයක තියෙන ලස්සන වැලක් සම්බන්ධව. ගොඩක් අය මේක දන්නවා ඇති. නොදන්න අයට තමයි මම මේ පෙන්වන්නේ. වැඩිපුරම කොළඹ ප්‍රදේශයේ පැරණි නිවාස ආශ්‍රිතව තමයි ගොඩක් වලව් ඒ වගේ ලොකු නිවාස ආශ්‍රිතව තමයි මේ වැල තාප්පවල ගොඩක් වෙලාවට යවලා තියෙන්නේ. ගොඩක් අය මේකට කියන නම දන්නේ නැහැ. ඇත්තටම මේ වැලට කියන්නේ අයිවි. අයිවි කියලා තමයි මේ වැලට කියන්නේ. ඉතින් ගොඩක් අය බයයි මේ වගේ වැලක් තාප් එක යවා ගන්න. මොකද ගොඩක් වෙලාවට තාප්පේ වතුර වැස්සට වතුර අල්ලලා දි รา පත් වීමකට ලක් වෙයි කියලා. ඇත්තටම මේ තාප්පේට අවුරුදු 60ක් 70කට කිට් වෙනවා කියලා තමයි කියන්නේ. ඊටම ශක්තිමත්ව තාප්පේ තියෙනවා. නමුත් කිසිම මේන්ටේන් කිරීමක් ඕනේ නැහැ. තීන් තාලේප කරන්න. මේවට ලං කළා මම පේන zoom කළා. මේ විදිහට තමයි තාප්පේට මේ වැල සම්බන්ධ වෙලා තියෙන්නේ. හැබැයි මේක නඩත්තු කරන්න ඕනේ. නඩත්තු කරේ නැත්නම් මේ වගේ කොළ ලොකු වෙනවා. ලොකු වුණොත් මේක ගහක් වගේ වෙනවා. ඒක කැතයි. මේ නඩත්තු කරාට පස්සේ තමයි මේ ප්‍රමාණයට තියෙන හරිම ලස්සනයි. ඇස් වලට හරිත පාටට ලස්සනට තියෙනවා. ගොඩක්ම කොළඹ ප්‍රදේශයේ සහ නුවරඑළිය ප්‍රදේශයේත් මම හිතනවා තියෙනවා කියලා. පැරණි නිවාසවල ඉතාම ලස්සනයි. මේකට කියන්නේ නැවත අයිවි. මම හිතන්නේ මේක බෝ කරගන්න හදාගන්න නම් ඉතාම අමාරුයි. මේ වගේ පැල එන්නෙත් නැහැ. ඉතාම අසීරුයි වැල හදාගන්න. නමුත් හදාගත්තට පස්සේ ඉතාම මේන්ටේන් කරේ නැත්නම් ඉතාම කරදරකාරී වෙනවා. මොකද හැම තැනටම සෑම නිවසකටම මේ ඔයගොල්ලෝ පෙන්නනම සෑම තාප් එකටම මේ නවතින්නේ නැහැ. හැම තැනම යනවා. ඒ නිසා ඉතින් මේන්ටේන් කරලා ලස්සන තියාගත්තොත් ඉතාම ලස්සනයි. ඉතාම ප්‍රියකාරුයි, සුන්දරයි ඇස් වලට. නැවතත් හමු වෙමු වීඩියෝ එකකින්.